ටියාබෝමගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මාස ගානකට පස්සේ තමයි අද වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඔයාලට අලුත් දේවල් කියලා දෙන්නවත්. එතකොට ඔයාලට අලුත් දැනුමක් එකතු කරන්නවත් වීඩියෝස් එකතු කරන්න බැරි වෙච්ච එකට YouTube එකට. ඉතින් ඒකට පොඩි හේතුවක් තියෙනවා. ඉතින් ඒ පණිවිඩ ටික ඔක්කොම ඔයාලට වීඩියෝ එකකින් දැනුම් දෙන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අපේ පවුලට අලුත් සමාජිකයෙක් එකතු වෙන්න යන්නේ ඉස්සරහට. ඉතින් ඒක නිසා තමයි මම මේ කාල සීමාවෙදී වීඩියෝස් YouTube එකට දාන්න බැරි වුණේ. ඒ වගේම විශේෂයෙන් ඉතින් මතක් කරන්න ඕනි මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ ගොඩක් කාන්තාවන් බහුතරයක්. ඉතින් සමහර වැඩි පිරිසක් ඉන්නවා ගෙදරට වෙලා තමන්ගේ දරුවනුත් බලාගෙන ඒ වගේම ස්වයං රැකියාවක් විදිහට හෙයා බෑන් හෙයා නිෂ්පාදන හදලා විකුණන්න බලාගෙන ඉන්න. එහෙම නැත්නම් දැනටමත් ඒ ව්‍යාපාර කරන කාන්තාව තමයි ගොඩක් එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති දරුවෙක් පවුලක ඉන්නකොට කොච්චර වැඩ කටයුතු මුලින්ම අපිට තියනවාද කියලා. ඉතින් ඒක නිසා දැනුම් දෙන්න ඕන අපේ ස්ටෝ එක తాවකාලිකව ටික කාලයකට වහන්න තමයි හදන්නේ. මොකද ඔයාලා දන්නවා දැනට මගෙන් පාර්සල් අරගෙන තියෙන කට්ටිය, දැනට මගෙන් අමුද්‍රව්‍ය අරන් තියෙන අය දන්නවා මම කොච්චර පරිස්සමට ඔයාලා ඉල්ලන හැම දෙයක්ම අඩුවක් නැතුව කොච්චර පරිස්සමට ඔයාලටගේ අතටම හම්බෙනකන් වග කියනවද කියලා. ඉතින් ඒ වගකීම මට වෙන කෙනෙකුට පවරන්න අමාරුයි දැනට. මොකද මම වගේම කැපැසිටි එකකින් එහෙම නැත්නම් මම වගේම විශ්වාසයෙන් තව කෙනෙක් වැඩ කරයි කියලා මේ මට විශ්වාස කරන්න අමාරුයි. ඉතින් ඒක නිසා තමයි මම මේ පාර්සල් හැම එකක්ම එකින් එකට චෙක් කරලා මෙච්චර දවසක් ඔයාලගේ අතට පත් වෙනකන් වග බලා ගත්තේ. ඉතින් ඒක නිසා తాවකාලිකව අපේ ස්ටෝ එක ඔන්ලයින් ස්ටෝ එක වහන්න තමයි හදන්නේ. ඉතින් මං හිතනවා තව සති කිහිපයක් එහෙම නැත්නම් තව මාස දෙකක් විතර වගේ කාල සීමාවක් මං හරියටම ඉදිරියේදී දැනුම් දෙන්නම් හරියටම කවද්ද අපේ ස්ටෝ එක වහන්නේ කියලා. ඉතින් ඒ වෙනකන් ඔයාලට පාර්සල් එවන එක නොකඩවාම කරනවා. ඉතින් හදිස්සි ඕඩරයක් දාගන්න බලාගෙන ඉන්න කෙනෙක් දැන් අපිට ඉස්සරහට ළඟම මොන්ටිසෝරි වල කොන්සර්ට් එනවා. එතකොට ඉස්කෝලවලට අලුතෙන් ඇතුළත් කිරීම උත්සව වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අවශ්‍ය හෙයා බෑන් එහෙම තොග විදිහට හදන කවුරු හරි ඉන්නවනම් ඔයාලට ඕඩර් එකක් දාගන්න ඕන නම් ඔයාලවත් අපහසුතාවයටපත් නොවෙන්න ඕන නිසා තමයි කලින්ම මේ ගැන දැනුම් දුන්නේ. ඉතින් ඔයාලට තව ඉදිරියට කාල සීමාවක් තියෙනවා මගේ අතින් පාර්සල් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ తాවකාලිකව මාස කිහිපයක් යනකම් අපේ ස්ටෝ එක වහලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ தත්ත්වය ඔයාලා හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මෙච්චර කාලයක් මගෙත් එක්ක එකතු වෙලා හිටපු, මගේ ඕඩර් එකක් දාපු, එහෙම නැත්නම් මගේ වීඩියෝ එකක් බලලා මොන හරි දැනුමක් ඔයාගේ ව්‍යාපාරික ජීවිතයට හෝ පෞද්ගලික ජීවිතයට එකතු කරගත්තා නම් ඇත්තටම ඒකට මට ගොඩාක් සතුටුයි සහ ඒ වගේම ඔයාලට ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක එකතු වෙලා හිටියට. මොකද මටත් මෙච්චර දුර ගමනක් එන්න පුළුවන් උනේ ඔයාලා වගේ කට්ටිය මගේ වටා එකතු වෙලා හිටපු නිසා. ඉතින් ඉස්සරහට වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට ටික කාල සීමාවක් දෙන්න හැමදේම මම පෞද්ගලික ජීවිතේ බැලන්ස් කරගන්න පුළුවන් විදිහට හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් මම හිතනවා මේ තත්ත්වය ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් අලුතෙන් ඕඩර්ස් දාන්න බලාගෙන ඉන්න අය ඔන්න ඉක්මන් කරලා ඔයාගේ ඕඩර් එක දාගන්න. ඊට පස්සේ ටික කාලයකට ඔයාට අපේ ස්ටෝ එකෙන් ඕඩර්ස් දාගන්න බැරි වෙයි. ඊට පස්සේ ආයෙමත් පටන් ගන්නකොට අපි ඔයාලට පණිවිඩය දෙන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.